Hi. I think කොහමද මෙන්න මේ කලර් මික්ස් ෆ්ලවර් එක හදන විදිය ගැන ගොඩක් අය ඇහුවා. ඉතින් මෙතන එකේ වීඩියෝ එකක්. මේක ගොඩක් ටයිම් එක යන වීඩියෝ එකක්. බොහොම අමාරුවෙන් විනාඩි 9ක් වගේ කාලයකට හදාගන්න පුළුවන් වුණා. ඔයාලට පුළුවන් ඉතින් මේක මේ ස්පීඩ් එක අඩු කරලා ස්ලෝ මෝෂන් දාලා බලන්න. එතකොට පැහැදිලිව පේයි කියලා මං හිතනවා. මේ මම මුලින්ම කරන්නේ ඒ කියන්නේ එක කලර් එකක් කර කලර් එකක් කර එකපාරටක් මික්ස් කරලා අලව ගන්නවා. මුලින්ම දිගට 14කුයි කොටයට 6කුයි. හරිද? ඔය දැන් මම ඒ ටික අලව ගන්න ටික තමයි යන්නේ. ඉතින් ගොඩක් අය අහන දෙයකට යත් උත්තර දෙන්නම්. මේ අඟල රිබන් එකෙන් තමයි මේ හදන්නේ. අඟල රිබන් එකෙන් අපි හදද්දී අපිට පුළුවන් 2.5ක් දිගට අරගෙන මේ විදිහට මේ පෙති ටික හදාගන්න. මම පෙති හදන වීඩියෝස් ඒවා දාලා තියෙනවා. ඔයාලට චුට්ටක් මගේ account එකේ පහළට යද්දි බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔහොම පෙති ටික අලවගෙන ඉවර වෙලා ඔන්න දැන් තියෙන මල් ටික හදාගන්න ටික ග්ලූ ගන් එකෙන් තමයි මම අලව ගන්නෙ. බලන්නකො ඉතින් ලස්සනයිද කියලා. ඔයාලා try කරලා බලන්න. මේ මල ගොඩක් ලස්සනට එනවා. ඒකයි. ඊට පස්සේ මේක සම්පූර්ණ වීඩියෝ එකක් මේ මල හදන තැන ඉඳලා. එතකොට රැපින් එකක් තියෙනවා. රැපින් එක ඔයාලට කැමති විදිහට කරගන්න පුළුවන්. මං හිතුවා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න. ලස්සන රැපින් එකක් දාලා තියෙන්නේ. බලන්න. ගොඩක් අය මගෙන් අහනවා බඩු ගන්න තැන් පෙටාවල තමයි. ඉතින් අඩුවටම බඩු ගන්නවා නම් ඔයාලට පෙටාවලින් තමයි ගන්න පුළුවන්. ඉතින් තමන් ඉන්න නගරය අනුව ඒ shops වල බලන්න පුළුවන්. මම නම් අඟල රිබන් එකනේ අඟල් එකමාර රිබන් එකනේ තමයි ගොඩක් වෙලාවට මල් බුකේට් හදන්නේ. ඉතින් බලන්නකෝ ලස්සනයිද කියලා. මේක මේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලා යන වැඩක්. අත පිච්චෙනවා ඒවා මේවා අස්සේ ඉතින් මේසෙ ගැන හිතන්න එපා. මොකද මේ දවස්වල අපේ ගෙදර පොඩි වැඩ වගේක් යන නිසා මට මේ මල් හදන්න ස්ථිර තැනක් නැහැ. ඉතින් මේ ඔය වෙන මේ එක තමයි හදන්නේ. මේ රිජ් ෆෝම් මං රිබන් ගත්තේ ඒවා තිබ්බ ඉතුරු වෙච්ච ඒවා. ඒ දෙකක් එකට එක්කහුව කරලා පොඩ උසට හදාගෙන තමයි මේ මම ෆ්ලවර්ස් ටික ඒකට මේ දාගන්නේ. ඒ කියන්නේ හරියට පිළිවෙලට බොකේට් එක එන විදිහට මේ දාගන්නේ. බලන්නකෝ ඉතින් කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් ඒ අතර කියන්නම් ඔයාට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ නම් අවශ්‍ය වෙන්නේ උත්සාහය උනන්දු උමනාව මේ ඔක්කොම ඕනි. මොකද තව කෙනෙක් කරනවා කියන පරමාර්ථය උඩ ඔයා මේ බිස්නස් එකක් පටන් ගන්න එපා. ඒක හරියන්නේ නැහැ. ඉතින් මේ ඊට පස්සේ ඔන්නෝම රැපින් පේපර් එකක් අරගෙන ඒක හතරට කපා ගන්න. ආයින් නැමිලා තියෙන ඒවා ඉතින් කට් කරලා ගන්න පිළිවෙලකට තියෙන්න ඕනේනේ. මොකද ඔය කොන් හතර තමයි උඩට ලස්සන ත්‍රිකෝණ විදියට එන්නේ. ඒ ටික ගන්න තියෙන ඔය තියෙන නමා ගන්න විදිය ගොඩක් ලේසි මේ රැපින් එක. මම රැපින් එක විතරක් තව වීඩියෝ එකක් වෙනම දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. මං හිතන්නේ මෙහෙම කොටස් 5ක් විතර අපි හදාගන්න ඕනි. ඔය තියෙන දේ ටික හදාගන්න විදිහ. ඉතින් මේ මං කියගෙන ආවේ තමන් බිස්නස් එකක් කරනවා නම් තව ඒ බිස්නස් එකම කරන කෙනෙක්ගෙන් විස්තර අහන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කෙනාට ඔයාලට හැම වෙලේම මෙසේජ් කර හැමදේම ඇඟිල්ලෙන් එන කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් චුටයි YouTube එකේ Pinterest app එකේ මේ දේවල් වලින් ඔයාලට විස්තර හොයාගන්න පුළුවන්. මේ තමන් බිස්නස් එකක් කරනවා නම් තමන්ටයි උත්සාහය උනන්දුව කියන දේ තියෙන්න ඕනේ. උත්සාහය නැතුව ඔයා කොහොම බිස්නස් එකක් පටන් ගත්තත් මං හිතන්නේ නැහැ ඔයාට ඒක එක දිගට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මොකද තමන්ගේ හිතේ ආසාවක් තියෙන්නත් ඕනේනේ අපි දෙයක් කරද්දී. අන්න ඒ නිසා. ඉතින් ඔන්න ඔයාලට ගොඩක් අය මේ පෙති ඒ කියන්නේ කලර්ස් මේ මික්ස් එක ගැන අහුවා. අහපු අයට තමයි ඉතින් මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් බලලා ඔයාලා try කරන්න ඔයාගේ ආදරණීයන්ට එහෙම නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවනම් පටන් ගන්න. ඔයාලට මේ වීඩියෝ එකම ඇති. එහෙනම් ඉවර වෙනකම් වීඩියෝ එක බලන්න. ගිහින් එන්නම්. bye bye.